මාල්නී ෆොන්සේකා මහත්මියගේ දේහය අසල අගෞරව වන ආකාරයෙන් හැසිරෙන ජනප්‍රිය නිලියකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල දැටි අවධානය දිනාගෙන තියෙනවා. ඇගේ සහෝදර ශිල්පිනියක් මේ ආකාරයෙන් හැසිරීම ඇත්තරම කනගාටුවට කරුණක්. මාලනියන්ගේ වියෝවෙන් මුළු රටක් හඬා වැටෙන මොහොතක තම සහෝදර නිලියකගේ හැසිරීම ඔබ හොඳින් බලන්න. මෙම නිලියගේ නම තමයි නීර්දා උයන් හේවා කියලා කියන්නේ. ඇතැම් කලාශිල්පීන් තමන්ගේ සිනමාවේ මව ලෙස හඳුන්වන මාලනී ෆොන්සේකාගේ දේහය අසල මැය පෙන්වන්නේ ඉතාමත් අශීලාචාර හැසිරීමක්. මෙතනදී තවත් අහිංසක අම්ම කෙනෙක් තල්ලු කරලා දමලා තමයි මැය තමන්ගේ ෆොටෝ එක ලබා ගන්නේ. දේහය අසලට ආපු මේ කාන්තාව තවත් ෆිල්ම් එකක ෂූට් එකක් ගන්නවා වගේ තව කෙනෙකුට කැමරාව අල්ල ගන්න කියලා කරන මේ පිස්සුව ඔබ හොඳින් බලන්න. ඒ වගේම මේ නීර්දා උයන් හේවා මේ අවස්ථාව තවත් ෆොටෝ ෂූට් එකක් බවට පත් කරගත්ත හැටි ඔබට මේ ෆොටෝ වලින් දකින්න පුළුවන්. මේ කාන්තාව තමන්ගේ මේ පිස්සු වැඩේට තවත් නළු නිළියන් කීප දෙනෙකුත් සම්බන්ධ කරගෙන තිබීම ප්‍රේක්ෂක ජනතාවගේ කනගාටුවට හේතුවක් වෙලා තියෙනවා. මේ වගේ ශෝකජනක අවස්ථාවක පුහු මාන්නයකින් කටයුතු කරන මෙම කාන්තාව කවුද? ගෙදර තනියම දින්නේ? ඔව් එයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවනේ බයක් නෑ නංගි. ඔබ දෙවෙනිම ටෙලි නාට්‍ය බලනවා නම් මෙම නිලිය හොඳින් මතක ඇති. මෙම නිලිය කවුද කියලා සමාජ මාධ්‍ය ජාලාවල බොහෝ දෙනෙක් දැන් හොයමින් පවතිනවා. කෝල් කරන්න වෙන්නේ නිතරම. ඔව් කෝල් එක ගන්න ඕන. කුමාර තිරිමාදුර කලාකරුවන් කිව්වේ මාලනී ෆොන්සේකා මහත්මිය කියලා කියන්නේ අපේ සිනමාවේ අම්මා කියලා. ඒ ඇරත් මාලනී ෆොන්සේකා කියලා කියන්නේ මේ අශීලාචාර වැඩේ කරන කාන්තාවගේ සහෝදර ජ්‍යෙෂ්ඨ කලාශිල්පිනියක්. මෙවැනි උතුම් කාන්තාවගේ අවමංගල්‍ය දිනේ මෙවැනි හැසිරීමක් අපි කොහොම පිළිගන්නද? කොහොමද? මොකද්ද මේකේ රහස? මම හිතන්නේ හිත හොදකම වෙන්නේ නැති මේකප් එකත් එක්ක බලන්න. අපි හිතලා බැලුවොත් මැයට මාල්නී ෆොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳව කිසිම කනගාටුවක් හෝ ගාණක් නැහැ කියලා. නමුත් මලගෙදරක අවමංගල්‍ය උත්සවයක හැසිරෙන ආකාරයේ බේසික් එතික්ස් නැති මොවුන්ගේ කලාව තියෙන්නේ කොහෙද කියන එක අපිට ප්‍රශ්නයක්. අය නේදා උයන් හේවා. මේ වීඩියෝවේ තියෙන කනගාටුදායකම දේ තමයි අහිංසක අම්මා කෙනෙක්ව තල්ලු කළා තමයි මේ නීද්‍රා උයන් හේවා තමන්ගේ ෆොටෝ එක ගන්න හදන්නේ. මේකෙන් ගම්ම වෙන තවත් කාරණයක් තමයි මෙවැනි පුහු මාන්නයකින් උලුව උදුම්වාගත්තු නිලියන් සාමාන්‍ය ජනතාව ගැන කුමන ආකල්පයක් දරනවද කියලා. ඉතින් මෙවැනි සිද්ධිවලින් අපිට පේන්නේ චිත්‍රපටි 100කට වඩා රඟපාපු මාල්නී ෆොන්සේකා නිලි රජිනියක් වෙන්නත් මහජනතාවගෙන් කිසිම දවසක වරදක් අහන්න නැතිව උපරිම ගෞරව ආදරයට පාත්‍ර වෙන්නත් හේතුවක් මෙලෙස අපිට පැහැදිලි වෙනවා.